ශිහාන් මිහිරංගට කේන්ති ගිහින් ඉන්නවා අපි කවුරුත් දැකලා නෑ නේද? ඒත් ඔන්න ශිහාන්ටම හොඳටම තරහ ගිහින් ශිහාන්ගෙම සින්දු කිය හිටපු අශ්නිකව වේදිකාවෙන් එලවල දාපු සිද්ධියත් එක්ක මුළු බුකියම කැළඹිලා. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ශිහාන් මිහිරංගට හොඳටම කේන්ති ගිහිල්ලා අශ්නිකව තමන් සහභාගී වුණ ඉවෙන්ට් එකකින් එළියට ඇදලා දාන වීඩියෝව මේ වෙද්දි හැමෝම දන්නවා. සාමාන්‍යයෙන් ශිහාන් මිහිරංග කියන්නේ නිවුණු කෙනෙක්නේ. තරහ නොගන්න ආවේගශීලී නොවන මනුස්සෙක්. ඒත් එච්චර නිවුණු ශිහාන්ටත් මේ තරම් කේන්ති යන තරම් අශ්නික කරපු වැඩේ මොකක් වෙන්න පුළුවන්ද? එහෙනම් වීඩියෝව ඉවර වෙනකම්ම බලන්න. ශිහාන් මිහිරංග කියන්නේ සිරස සුපර්ස්ටාර් වේදිකාවෙන් කරලියට ආපු එදා මෙදා තුර තමන්ගේ ජනප්‍රියත්වයේ බිඳක්වත් අඩු නොකරගත්තු දක්ෂ ගායන ශිල්පියෙක්. ශිහාන් ඉස්සර වගේම තාමත් ලංකාවේ තරුණියන්ගේ සිහින කුමාරයා කියන එක වැරදි නැහැ. ඒ තරම් උන්මාදයක් ශිහාන් ගැන අදටත් මේ මොහොතෙත් රටේ තරුණියන් අතර තියෙනවා. කොහොම නමුත් අශ්නික සිල්වා කියලා කෙනෙක් පහුගිය කාලේ එක පාරටම මතුවෙන්න පටන් ගත්තා. ඒ ශිහාන් මිහිරංගව බාහිර පෙනුමෙන් පවා කොපි කරන ගමන් ශිහාන් කියන ශිහාන්ගෙම සින්දු කියමින්. සාමාන්‍යයෙන් එහෙම තමන්ගේ සින්දු වෙන අයට කියන්න දෙන්නේ නැහැ බොහෝ ගායකයින්. ඒත් ශිහාන් අශ්නිකට තමන්ගේ සින්දු ටික කියන්න යන්න දෙනවා. ඒ දවස්වල ශිහාන්ට මේ ගැන බොහෝ දෙනා දොස් කිව්වත් අපිට මතකයි. ඒත් ශිහාන් ඒවා ගණන් නොගෙන අශ්නිකට ජනප්‍රිය වෙන්න පාර හදලා දෙනවා. අශ්නික ටික ජනප්‍රිය වේගෙන එද්දි ඔහුට තමන් කවුද කියන එක පවා අමතක වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි අශ්නික දවසක් කොන්සර්ට් එකකට ඇතුල් වෙන්න හදද්දි ටිකට් ඉවරයි කියලා කිව්වම අශ්නික කෑ ගහනවා. කෑ ගහලා ශිහාන් මිහිරංගගේ අම්මට පවා බනිනවා. තමන්ට ටිකට් එකක් නොදුන්නා කියලා මේ කරන අපහාසය එක්ක තමයි ශිහාන් ඊයේ රාත්‍රියේ වේදිකාවේ ඉද්දි එතනට ආපු අශ්නිකට මෙහෙම කියන්නේ. මම ඔයාට මගේ සින්දු ටික දුන්නා. උපදෙස් දුන්නා. කන්න විතරයි නොදුන්නේ. හැබැයි මල්ලි අම්මට බනිනකොට බලන්න ඉන්න බෑ. කරුණා කරලා මගේ අම්මව පාවිච්චි කරන්න එපා. මම ඔයාව දකින්නවත් ආස නෑ. එහෙම කියන ශිහාන් ඉතා සංයමයෙන් වචන හසුරුවමින් අශ්නිකව එතනින් එළියට යවනවා. ශිහාන් කොයිතරම් කේන්තියෙන් හිටියත් වචන වලින් පවා අනෙකාට ගෞරව කරනවා. ඒත් ශිහාන්ගෙම සින්දු ටික කියන ජනප්‍රිය වුණු අශ්නික ශිහාන්ගේ අම්මට පවා බනිනවා. මිනිස්සුන්ට වටිනාකම් ගොඩනැගෙන්නේ කොහොමද කියලා තේරෙනවා නේද? කොයිතරම් උදව් කළත් සමහරු එහෙම තමයි. කොහොම වුණත් ඉතින් මේකත් එක්ක බුකියේ කතා බහ යන්නේ ශිහාන් මේ කරපු වැඩේ හොඳ වැඩි කියලා. වෙන කෙනෙක් වුණා නම් ගහලා එලවන්නේ කියලා රසිකයෝ කියනවා. ඒ අතරේ අශ්නිකත් තමන්ගේ Facebook ගිණුමට ඒ වීඩියෝව එකතු කරලා තියෙනවා. අපි බලන්නෙමු මොකද වෙන්නේ කියලා. ඒ ගැනත් තොරතුරක් ලැබුණොත් අපි ඔයාලට කියන්නම්. ඉතින් මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.